Hi, welcome back to Life with Randy SL YouTube channel. After a long time, right? Good දවසකින්. ඉතින් ඔයගන්ට තාමත් මගේ channel එකට අලුත් එක්කෙනෙක් නම් please subscribe to my channel, hit the notification bell and give a like. Me, Miss Myra, මගේ assistant. ඉතින් මේ අපි දෙන්න ගිය 2024 autumn holiday එකේ අපි ගිය පොඩි outing එකක්. It was a planned outing to spend, and this is the entrance tag that we got after paying 400 for a person. ඉතින් අපි මෙතනට ගියේ මම මේක Instagram page එකකින් දැක්කේ. It's a retreat center called arhar.kg. ඉතින් මේ තැන ඇත්තටම මුළු පවුලකටම ළමයි එක්ක තනියෙන් වුණත් අපිට ගිහිල්ලා රිලැක්ස් වෙන්න, මයින්ඩ් එක අර ස්ට්‍රෙස් අපි දැන් කොහමද දැන් අපි foreigner කෙනෙක් නම් අපි even a student also we tired throughout the whole semester or throughout the whole term, right, after working. So මෙතනට ඒ වගේ අර නිදහස් පොඩ්ඩක් අපේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්න යන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්. මේ ස්මාර්ට් TV එකක් තිබ්බ මෙතන. ඉතින් මේ ස්මාර්ට් TV එකේ යන්නේ ලස්සන මේ full Kyrgyzstan ගැන. It was a really nice thing. ඒ කියන්නේ දැන් මම වගේ foreigner කෙනෙක්ට tourist කෙනෙක්ට මෙතනට ඇවිල්ලා මේකේ අර full එක බලන්න පුළුවන්. It was really nice. I think අපි දෙන්නගේ photos. So retreat center එකේ ඇත්තටම ගොඩාක් මා කියන්නේ හරි ලස්සනයි. and මේ center එකේ මේ particular smart TV එකේ මේ යන වීඩියෝ එක මම බලාගෙන හිටියා because it was really nice. A nice saying for any tourist, like, you know, so whoever has come for a tour here to Kyrgyzstan, I recommend during your time of stay here, please go to this place called arhar.kg. It's in the city, it says, in Bishkek city, a little bit further down towards the mountain side. But I mean, you can see from their Instagram page the location, and you can message them as well from Instagram. As well, like, you know, in Yandex, you can just type and see, then you will get the location. ඉතින් මෙතනට යන්න පැය භාගයක් වගේ දුරයි. ඒ කියන්නේ අපේ සිටි එකේ ඉඳලා. but ඇත්තටම ලස්සනයි. ඉතින් මේක මේ රටේ ගැන පොඩි වීඩියෝ එකක් තමයි මේ ස්මාර්ට් TV එකේ යන්නේ. ඉතින් මම මේ තැන ගැන ඇත්තටම මේ වීඩියෝ එක කරන්න හිතුවේ because මම හිතනවා අපේ රටේ මේ වගේ තැනක් ඇත්තටම නිර්මාණය කරුවොත් ඒක ලොකු දෙයක්. Please tell me, කියන්නේ මම ඇත්තටම දන්නේ ශ්‍රී ලංකාවේ මේ වගේ කියන්නේ full මෙහෙම ලස්සන mountain location එකක් අරගෙන ලස්සන මේ වගේ retreat center එකක් තියනවාද කියන මම තාමත් හරියට දැකලා නැහැ. මේක eco-friendly, child-friendly and family-oriented. ඉතින් මේ වගේ කියන්නේ තුනම එකතු කරලා තියෙන තැනක් තියෙනවා නම් please do let me know. එතකොට මම ආයෙත් අනිත් සැරේ ශ්‍රී ලංකාව මට යන්න පුළුවන් ඒ තැනට. ඒත් මම තාම එහෙම එකක් දැකලා නැහැ. يعني අපේ ශ්‍රී ලංකාවේ තියෙන malls වල ඔය ඒ වගේ තැන්වලනේ අපේ මේ ළමයි එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. දැන් මෙතන එහෙම මේ tree house එක දැක්කම ඇත්තටම මටයි මිස් මයිරම්ටයි ළමෙක් වෙන්න හිතුණා. ඇත්තට මෙතනට ළමයි එක්කත් ඇත්තටම හරි ලස්සනට enjoy කරන්න පුළුවන් තැන. Even as a school teacher or for school trips also with children, for students,
it would be great, like, they would be really enjoying here, but the price is a little bit pricey, but yet children can enjoy. So during, like, summer holidays, before the summer holidays they get, students can come here, like, you can bring the students here. Would be really a nice experience, and even you also can enjoy with the students, and you can actually look at how they are enjoying, and you can be happy. So this is really nice. එකන මේ මේක ඇතුලේ නම් මම යනකොට පොඩ්ඩක් බෙන්ඩ් එකන ගියේ මට හයිට් එක හැටියට. ඒත් ඇත්තටම ලස්සනයි. ඉතින් මම කියන්නේ අපේ රටේ අපිට පුළුවන් නම් මේ වගේ තැනක්, මේ වගේ concept එකකට හදලා තියෙන එකක් නිර්මාණය කරන්න, create කරන්න, it would be really great. ඉතින් ළමයින්ටයි පවුල් හැමෝටම enjoy කරන්න පුළුවන් තැනක් මෙහෙම අපේ රටේ තිබ්බනම් ලොකු දෙයක්. ඉතින් දැන් බලන්න, දැන් මම අපි දෙන්න මේ උදේ 10 මාට වගේ තමයි මෙතනට ආවේ. ඒත් අපි මෙතනින් යන්නේ, බලන්න අපි යන වෙලාව ඇත්තට අපි යන්නේ හවස් වෙලා. ඉතින් මුළු දවසක්ම අපි දවසින් භාගයක්ම අපි මෙතන හිටියා. ඉතින් බලන්න mountain view එක ලස්සනට පේනවා. ඉතින් ඇත්තටම හරි peaceful. මෙතනට ආවම මාර අර stress, අපි වැඩ කරන්නේ stress එක, ටීචර් කෙනෙක් වුණාම අපි කොහොමද stress එකනේ වැඩ කරන්නේ. ඉතින් ඒ mind එක පොඩ්ඩක් free වෙලා මේ වගේ තැනකට ආවම මාර relax එකක් ගන්න පුළුවන්. And this is for children. A small cafe, like a cute cafe for their sweet delicacies. But actually this is quite expensive. මේ තියෙන sweets ඇත්තටම පොඩ්ඩක් price ranges high range එකේ තියෙන ඒවා, because normal supermarket එකේ මේ දේවල් අර full imported ඒවා. ඉතින් ඒවා පොඩ්ඩක් range එක high. I think it's really nice, like, eye catching for children, and the place is really sweet. And මේ කුඩ දෙකක්කුත් තියෙනවා. වැස්සොත් කුඩයක් අරගෙන යන්න පුළුවන්. ඉතින් දැන් බලන්න මේ ඔක්කොම ළමයින්ට තමයි ඉතින් තියෙන්නේ. ඉතින් ළමයි එක්ක ආවම අම්මලාට ඉතින් මේකේ ගාන පේ කරලා ඉතින් මේ ළමයි ඉල්ලන දේවල් අරන් දෙන්න වෙනවා. එහෙමනේ ඉතින්. So ඔන්න තව ඒකට පස්සේ ලස්සන horse carriage එකක් තිබ්බා. මේක දැක්කම මටයි මිස් මයිරන්ට මතක් වුණේ Snow White, Cinderella, අන්න ඒ වගේ ස්ටෝරීස් වල අපි දැක්ක carriages. ඉතින් අපි ඒක ඇතුළට නම් ගියේ නැහැ. අපි ඒක ඉස්සරහ බලාගෙන හිටියා. ඉතින් ඇත්තටම ලස්සනයි. ඉතින් මේ තැන හරි අර peace and relaxation ඒ දවසම අපි දෙන්න හොඳට enjoy කරුවා. අන්න එතන ලස්සන පොඩි වතුර පාරක්කුත් යනවා, දියල්ලක් වගේ පොඩි තැනකින්. ඉතින් ඒකත් හරි peaceful. ඒ අර ඒ වතුර හඬ ඇහෙනකොට it's really calming. ඉතින් මේ ඇතුළ මාර ලස්සනයි. ඉතින් මම මේක අගය කරනවා. ඉතින් මේක මේගොල්ලන්ගොත් මේ වෙන countries වල දැකලා තමයි මේ අනිවාර්යයෙන්ම මේ තැන හදලා තියෙන්නේ. ඉතින් මම හිතනවා අපේ රටේ මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් කාට හරි it's really nice. ඔන්න Miss Myram ඔයගලන්ට hello කියනවා. එයා හරි ස්වීට් කෙනෙක්, අන්න හරි හොඳයි. මේ ඔන්න අපි මේ තන තිබුණ මවුන්ටන් එකේ අපිට නගින්න පුළුවන්, ක්ලයිම් කරන්න පුළුවන් මේ මවුන්ටන් එකේ. පේනවද? ඉතින් අපි දෙන්න ඒ ඕපන් කරලා තියෙන තැනට වෙනකන් අපි දෙන්න නැග්ගා. So whereas there are some flowers also in the mountains. So ඉතින් මම ඒවත් ගත්ත ෆොටෝස් ටිකක්. මෙතන invisible man කෙනෙකුත් හිටියා. එයා ෆෝන් එකකට ටෙක්ස්ට් කර හිටියේ.
ඉතින් ඇත්තට මේකත් ෂෝක්. ඉතින් මේ අපි දෙන්න ස්විං එකේ රොකින් ස්විං එකේ ඉතින් ඇත්තට හරි එන්ජොයි කරුවා අපි මේ ටයිම් එක. අපි සුමානයක් ප්ලෑන් කරලා ඊට පස්සේ අන්තිම දවසේ කොහොමරි අපි ගියා. ඒම තමයි අපි මේ ගිහිල්ලා එන්ජොයි කරුවේ. බලන්න හරි ස්වීට් නේද? ඉතින් මා හිතනවා අපේ රටේත් මේ වගේ තැනක් ක්‍රියේට් කරුවා නම් ළමයින්ටයි පවුලන් ඔක්කොමටයි එන්ජොයි කරන්න ටයිම් එකක් හොඳටම හම්බෙයි. ඉතින් බලන්න. Really? What's it in, right? Yeah. ඔන්න මෙතනින් තමයි අපි අර මවුන්ටන් එක ක්ලයිම් කරන්න තියෙන්නේ. Okay. ඉතින් අපි අර මයිසලා කිව්වේ අපි නැග කියලා. දැන් මේ අර නැගලා තියෙන තැනින් අපි එතනින් දැක්ක මේ ෆිෂිං පොඩි පොන්ඩ් එකක් වගේ තිබ්බා. මේගොල්ලන් මම හිතන්නේ මේ රෙස්ටෝරන්ට් එකේ ෆිෂ් ප්‍රොඩක්ට්ස් එහෙම ෆිෂ් ඒවා තියෙන ඩිෂස් හදනකොට එතනින් ලයිව් ඒක මාළු අල්ලලා ඊට පස්සේ ඒගොල්ලන් හදන්නේ මේ ප්‍රෙයර් රූම් එක. ඉතින් ඔයගොල්ලන් දන්නවා මේ කර්ගිස්තාන් භාගයක්ම මුස්ලිම් කන්ට්‍රි එකක්. ඉතින් ප්‍රෙයර් රූම්ස් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඔන්න මේ ආයෙත් අරහර ගැන ලස්සන ඒගොල්ලන්ගේ නම දාලා මේ මවුන්ටන් එකකුත් පෙන්නලා ඒගොල්ලන් ඒක තමයි ඒගොල්ලන්ගේ ලෝගෝ එක. ඒ මවුන්ටන් ලෝගෝ එක. ඉතින් දැන් අපි ඔන්න මේ පොඩි චිට් චැට් ප්ලේස් එකක්. ඒ ආයෙත් අපිට හොඳට ඉඳගෙන චිට් චැට් එකක් දාන්න පුළුවන් වගේ තරක්. It's really nice. ඉතින් එතනවා ඇස්ම කිව්වා විදියට මේ වගේ තැනක් අපි ක්‍රියේට් කරන්න ඕනේ ශ්‍රී ලංකාවෙත්. It's really nice because මන් තැන් දැකලා තියෙනවා මේ වගේ තැන් අනිත් එක countries වල UAE, Qatar, USA, Singapore හැම තැන්වලම තියෙනවා නේද? ඉතින් ඒ වගේ තැනක් I think Malaysia, most of the countries they have. So මා තාම දන්නේ නැහැ අපි ශ්‍රී ලංකාවේ තියෙනවද කියලා. ඉතින් ඒකයි මා කියන්නේ අපිත් ශ්‍රී ලංකාවෙත් අපි ක්‍රියේට් කරමු මේ වගේ තැනක්. ඉතින් මේ ඔන්න ඒ තව කන්දේ නිකන් ඒ මවුන්ටන් එකක උඩ මොනවාද මම හිතන්නේ ඩියර් කෙනෙක් වගේ කෙනෙක්ට තමයි දාලා තියෙන්නේ. ඉතින් it's really nice. ඉතින් මේ full scent එකේම අපි ඇවිද්දා. ඉතින් මේ ඇවිදිනකොට ඉතින් අපි උදේ එතකොට වයසක ෆැමිලි එකකුත් හිටියා ආච්චි කෙනෙක් අපි මේ ස්විං එකේ රොකින් අපි දෙන්න. ඉතින් ඒතර ආච්චි කෙනෙකුත් හිටියා. ඒ ආච්චිත් මට කතා කරලා ඒගොල්ලන් එක්ක ෆොටෝ එකක් ගන්න කිව්වා. ඉතින් ඇත්තටම සමහර තැන්වලදී මා යන තැන්වල ඇත්තටම සමහර ඒගොල්ලන් හරි ස්වීට් කියනවා පුළුවන්ද මට ඔයාත් එක්ක ෆොටෝ එකක් ගන්න කියලා. ඉතින් ඇත්තටම මේක හරි ස්වීට් ලවිං ජෙස්චර් එකක්. මා ඒක හරි ඇප්‍රීෂিয়েට් කරනවා. ඉතින් එහෙම මම මෙහෙ ෆොරිනර් ටුවරිස්ට් කෙනෙක්. ඉතින් ඒක නිසා ඒගොල්ලන් හරි ආසයි එහෙම අපිව දැක්කම ෆොටෝ එකක් ගන්න. ඉතින් ඔන්න මේ ආයෙත් මේක ලස්සනයි. ඉතින් බලන්න මේ වතුර ඇල්ල පොඩි වතුර පාරක් නේ. ඇල්ල කියන බෑ වතුර පාර යන විදිය. ඉතින් හරි ලස්සනයි. calming, so relax. දැන් මේ
රෙස්ටෝරන්ට් එක මේගොල්ලන්ගේ. ඉතින් මේ අපි රෙස්ටෝරන්ට් එකට එන්න වුණාම තිබ්බ විදිය. ඉතින් අතර මේ රෙස්ටෝරන්ට් එක ලොකු කැපැසිටි එක, ඒ කියන්නේ ගෙස්ලා ගොඩක් දෙනෙක්ට සිටිං ඒරියා එකක්, හොඳ ස්පේෂස් සිටිං ඒරියා එකක් තියෙන රෙස්ටෝරන්ට් එකක් විදිහට තමයි මේගොල්ලන් හදලා තියෙන්නේ. I like the interior. It's really nice. And it's really colorful. And මෙතන ඔන්න බාර් එකකුත් තියෙනවා. Normally alcohol එහෙම නැහැ සමහර තැන්වල, but here you get now here menu list එක මෙහෙම තිබුණා. මේගොල්ලන්ගේ restaurant manager ගේ girl. I think now first like she thought since I was a foreigner, she was like speaking with me, and she didn't recognize that my Miss Myra was a local. So then after that, when she understood that I came with Miss Myra and Myra is with me, she said, okay, you don't need me, right? I said, yeah. And then after that, she went to help the others. And it's really nice. On the metana මේ ලස්සට තියෙන්නේ මොනවද දන්නවද? මේ ෆුල් මේ රටේ සිටිස් ගැන ඒගොල්ලෝ පෙන්වලා තියෙන්නේ. ඉතින් මේ රටේ සිටිස් තියෙන, ඒ කියන්නේ අපේ මේ රටේ තියෙන මේන් සිටිස් වල පොඩි ලෝගෝස් ටිකක් තමයි පෙන්වලා තියෙන්නේ, හදලා තියෙන්නේ ස්ට්‍රක්චර් එක. එතනම washroom එකක් තියෙනවා. It was clean and tidy. And මෙතන පියානෝ එකක් තියෙනවා. ඉතින් මතන්නේ රැට, ඒ කියන්නේ හැන්දෑවට මෙතන පියානිස් කෙනෙක් ප්ලේ කරනවා අනිවාර්යයෙන්ම. මේ full menu මේ smart board එකේ. I think it was really nice touch board. So yeah, see how the menu goes like this. For companies. For big companies. Second. Okay, the second course. There's one, okay. Wow, We have Asian and European. European languages. Pastas. Pastas. Yeah, here. Oh, it's so nice. And this Fries and sauce. vinegar. Yes, sauce. And this soup. Soups. Yeah. Oh, like this one. Okay, cool. It's all Yes, much spicy pasta. sauces. Wow, that's nice. Dessert. This is baklava is also there? Yes. Where's baklava? That looks like baklava for me. It looks a little bit, right? Yeah. What is? Oh my god, so much. No, yeah. Right. So nice. Fish ones, right? Okay, that's cool. This is for only meat. It's so nice. I took down the video of Ba. Hi, this is dosa, the Kyrgyz traditional bread, and this they eat with the dipping. What do you call this? Kaimak. Okay, so you dip like this, okay, the kaimak, and then you put it to your mouth. Wow, it's so nice. I love dosa, and if you're coming to Kyrgyzstan, you should better try this. 100% love it. Thank you. එහෙම පොඩි ඇක්ට් එකක් ඔය වොයිස් රෙකෝඩින් එකක් කෙරුවේ, ලයිව් වොයිස් එකක්. මේ ඔන්න හැන්දෑවේ අපි එතනින් යනකොට තියෙන view එක. ඉතින් 6:00 තමයි අපි එතනින් පිටත් වුණේ. ඉතින් thanks for watching my YouTube channel. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔග තාමත් අලුත් එක්කෙනෙක් නම් please subscribe to my channel, give a like and hit the notification bell. Goodbye. Life with Randy, yes sir.